නිකමට හිතන්නකෝ සෙල්සියස් අංශක 1ට 2ට වගේ සීතලක් තියෙන කඳු පැත්තක සීතලත් එක්ක වැස්සයි මීදුමයි සෙට් වුණාම තියෙන හැඟීම කොහොමද කියලා. ඉතින් ස්පේන් වලදී අපි 4 දෙනා කරපු අමුතුම ඇඩ්වෙන්චර් එකක වීඩියෝ එකක් තමයි අද අරන් ආන්නේ. ස්පේන් වල මැඩ්‍රිඩ් වල ඉඳන් කිලෝමීටර් 100ක් වගේ දුරකින් තියෙනවා. ඒ කියන්නේ පැයක වගේ දුරකින් තියෙනවා. හිමෙන් වැහුණු කඳු පන්තියක්. මේ පැත්තට කියන්නේ නවසරාදා කියලා. ඉතින් අපි මේ පැත්තට ගියා හිම බලන්න. හැබැයි අපි මේක බලන්න ගියේ එච්චර හොඳ කාලෙක නෙමෙයි. සමයක පටන් ගන්න ඔන්න මෙන්න කියලා තියෙද්දි. ඉතින් මේ යනකොට හිම හොයාගන්න හරිම අමාරු වුණා. ඉතින් අපි හින කට්ටක් කාලා තමයි හිම හොයාගත්තේ. ඉතින් ඔයගොල්ලෝ මේ වීඩියෝ එකෙන් බලන්නකෝ අපි හොයාගත්තේ කොහොමද කියලා සහ හිම හොයාගත්තට පස්සේ වුණ දේ. සාමාන්‍යයෙන් මේ පාරවල් නම් සම්පූර්ණයෙන්ම හිමෙන් වැහිලා තියෙන හැමදාම වගේ. හැමදාම කියන්නේ සම එකට ලං වෙනකොට හිම දිය වෙනවා. සාමාන්‍යයෙන් දෙසැම්බර් ඉඳන් අප්‍රේල් වෙනකම්ම මේ පාරවල් ඔක්කොම හිමෙන් වැහිලා තියෙනවා. ඒ අපි යන කාලේ මෙතනින් හිම නම් හොයාගන්න මෙතනින් යන්න හම්බුනේ තියෙන්නේ. මේ පාරේ. මෙතනින් පේනවනේ කන කට්ට. ඇස්සේ ඒගොල්ලන්ට හිම පෙන්නන්න විදින දුක නේ චූටි මන් හිටපු තැන් ටික යන ගෙදරට යන්න ඉක්මනට පේනවනේ හා මේ වහිනවා හොඳටම වහිනවා ඉතින් අපි මේ ගමන යනකොට අපේ රායවලට අවුරුද්දක්වත් ලැබලා නැහැ. අතරම මාස 11කට වගේ ගියේ මේ ගමන. ඉතින් එයත් ඇස්සේ දෙවිගෙන කොහොම හරි හිම බලාගෙන ආවා. ආපු මාර්ගේ මේ දෙන අපි යන මාර්ගේ පේන්නේ නැහැ මේ ලෝදයා. අපි මේ පැත්තට හැරුණොත් මේවා සාමාන්‍යයෙන් ස්නෝ වලින් වැහිලා තියෙන්නේ මේ පැත්තත් එහෙමයි. ඒ වුණාට ඉතින් දන්නේ නැද්ද අපි ආවේ මැයි පළවෙනිදා සුපිරි දවස්වල. මේ දවස් නම් ඉතින් සුපිරිම තමයි. ආයේ දෙසැම්බර් වල වගේ එනවා. මොකේද? ඒකේ සිංහල මුල එක මොකද? අපි මෙහෙමයි දත් මදින්නේ. දත් මදින්නේ. අපි මෙහෙමයි දත් මදින්නේ. අපි මෙහෙමයි දත් මදින්නේ ඉමීදියේ. අපි මේ ඉපස්සේ අපි මෙහෙමයි මුණ හොදන්නේ. අපි මෙහෙමයි දත් මදින්නේ. අපි මෙහෙමයි දත් මදින්නේ ඉමීදියේ. අපි මෙහෙමයි අපි මහිතලේ සුටි මනකෝ අපි මෙහෙමයි දත් මදින්නේ අපි මෙහෙමයි දත් මදින්නේ අපි මෙහෙමයි මුල හොයන්නේ අපි මෙහෙමයි oh yes අපි මේ ඉන්නේ ගත්තනේ අයි ඔගොල්ලෝ ෆොටෝ ගන්නද හිම ක්‍රීඩා කරන්නේ? ෆොටෝ වීඩියෝ ගන්නද හිම ක්‍රීඩා කරන අය පේනවද පොඩි ළමයි යනවා ගානක්වත් මේක එච්චර ලොකු හිතලක් නෑ පටසිරි යෝජ්ජයක දනවා මූණවල අනේ එහෙනම් ලංකාවට අනේ මට ෂෝටියාවල ගිහින් ඇටස් නෝල්ලන්න ඕන මේ ඇටස් නෝ තමයි නේද පොඩි ඒ ඇටස් නෝ නෙමෙයි නේ අයිස් නෙමෙයි බලන්න අයිස් නේ බබා නෝ එක මේ ඔය රට ඉන්න බස්සිට ගියද
ඉන්ට වෙන වාහන එනවා මේ පාරෙන් අයින්ට වෙලා ය. පාරෙන් අයින්ට වෙන්න. වාහන එනවා. මේ අපේ රට. ඒගොල්ලන්ට පේන්නෙත් නෑ හොඳේ. මේ අපේ රට. මේක මෙයාගේ රට විතරයි. රයවනගේ. ඔය නංගිගේ රට. නංගිගේ රට ලංකාව. නෑ. නංගි ඉපදුන්නේ මේ. සාමාන්‍යයෙන් මේවා තනිකරම මේ ස්නෝ වලින් වැහිලා. කවද්ද? normally කවද්ද? දෙසැම්බර් to මාර්ච් වගේ එනකොට කොහොම හරි පැයකට විතර පස්සේ කිලෝමීටර් 2ක් විතර ඇවිල්ලා අපි හොයාගත්තා ස්නෝ තියෙන තැන. ඉතින් ඒ ඔක්කොම වට කරලා තිබුණේ මොකද මේ දවස්වල ස්නෝ කරන්න කට්ටිය එන්නේ නැති හින්දා ස්නෝ බලන්න කට්ටිය එන්නේ නැති හින්දා මේ ඔක්කොම වහලා තමයි තිබුණේ. හැබැයි අපිට ඇතුළට යන්න පොඩි මාර්ගයක් විවර කරලා තිබුණා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් කට්ටිය බලන තැනක් අපි අර ගොඩක් කට්ටිය ගොඩක් ඇවිල්ලා හිටියා බලන්න එතන. ඉතින් මේ ඔයගොල්ලන්ට පේන අනිත් පැත්තේ පාරෙන් ගියාම මේගොල්ලන්ගේ තියෙන ට්‍රෙකින් ට්‍රේල් එක ගොඩක් කට්ටිය යනවා ඒක බලන්න. ඉතින් no it's ගොඩක් වෙලාවට කඳු මැද්දේ සහ මේ පල්ලෙහා තියෙනවා මේ කියනවා ගංගා. ඒ ගඟ උඩින් යන මේ පාලමක් එහෙම තියෙනවා. මම වෙලාවක යන්න අපේ ස්පෙන්නර්ලා ඉන්න මල්ලිලා වගේක් ඉන්නවා. ඒගොල්ලොත් එක්ක යන්න කියලා තමයි හිතාගෙන ඉන්නේ. ඒ ගියාම ඒ පැත්තට ගිහින් එන්න මොකද පොඩි ළමයි එක ගියපු ඉන්න මේ සැරේ මට ඇත්තටම යන්න ඕනේ නැහැ පැත්තට. ඊළඟ සැරේ අනිවාර්යෙන් ගිහිල්ලා පෙන්නන්න ඕනේ. ඉතින් දැන් මෙන්න මේ මෙතනින් තමයි මේගොල්ලෝ ස්කී එහෙම පටන් ගන්න. සහ ඒ තියෙන ස්ටේෂන් එක තියෙන්නේ මේ මෙතන තමයි. ඉතින් ඔයගොල්ලන්ට දැන් පේන හැටි කොච්චර පොඩි ප්‍රමාණයක්ද ස්නෝ තියෙන්නේ කියලා සමයක පටන් ගන්නකොට. ඉතින් ගොඩක් වෙලාවට අර මෙහි කියමනක් තියෙනවා හිම බලන්න ඕන නවසරාදා යන්න කියලා. ඒක හැබැයි මතක තියාගන්න ඕන සමයක යට නැහැ කියලා. ඉතින් කොහොම හරි මෙන්න මේ හිම ප්‍රමාණය තමයි අපිට බලා ගන්න හම්බ වුණේ මේ හරියේ. මෙතන උඩට යන්න තව හිම තියෙනවා. හැබැයි මේ මීදුමත් එක්ක මට බබලා දෙන්නත් එක්ක යන්න හිත දුන්නේ නැහැ උඩට. ගොඩක් අය නම් ගියා. ඒ වුණාට මේ මීදුමත් එක්ක වටේ පිටේ පේන්නේ නැහැ මොන වගේ දෙයක් තියෙනවද කියලා දන්නේ නැති නිසා අපි මේ හරිය ටික සෙල්ලම් කළා. ආයෙ පස්සෙමු කියලා හිතාගෙන ආවා. ඒගොල්ලන්ට බලා ගන්න පුළුවන් අපේ සෞදිනියම කොහොමද ෆස්ට් ටයිම් හිම දැකලා සෙල්ලම් කරේ. මේක ඇත්තටම ගොඩක් ලොකු හිම ප්‍රමාණයක් නෙවෙයි. ගොඩක්ම අඩු හිම ප්‍රමාණයක් මේ තියෙන්නේ. සහ හිම වලට වඩා මේක නිකන් අයිස් වගේ තමයි තිබුණේ. ඉතින් මේ වෙලාවේ කට්ටිය සෙල්ලම් කරනකොට මම මගේ පොකට් 3 එකෙන් ගත්ත වීඩියෝ එක ඇත්තටම වැඩ කරන්නේ නැතුව ගියා වැස්සට අහු වෙච්ච නිසා. ඉතින් ෆෝන් එකෙන් ගත්ත ක්ලිප්ස් ටික විතරයි මට හොයාගන්න පුළුවන් වුණේ ඔයගොල්ලන්ට පෙන්නන්න. ඉතින් ඒක ඇති කියලා හිතනවා ගොඩක් දුරට මොන වගේ අයිඩියා එකක්ද මොන වගේ ස්නෝ ප්‍රමාණයක්ද මෙතන තියෙන කියලා අයිඩියා එකක් ඔයගොල්ලන්ට ගන්න. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ ක්ලිප්ස් වලින්. ඉතින් හිම බලලා ඉවර වෙලා ගොඩාක් ලොකු වැස්සකුත් ආපු නිසා පිටක් ගාලා ආව පල්ලෙහාට. මේ එතනින් තමයි අපි ඇත්තටම කන්ද නගින්න පටන් ගත්තේ හිම හොයාගෙන යන්න. ඉතින් එතකන් අපි හිටපු අපි කාපු හොටෙල් එක තියෙනවා මෙතන පල්ලෙහා. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඒ වගේම මම ඉස්සරහට ගිහින් පෙන්නනවා. ඔයගොල්ලන්ට පේන ඇති දැන් මේ පාරේ කිසිම දෙයක් පේන්නේ නැහැ. මේ ළඟට එනකොට පොඩ්ඩක් පෙන්නනකොට දුරින් කිසිම දෙයක් පේන්නේ නැහැ මේදුම නිසා. ඉතින් මම දැන් බබාලා දෙන්නවයි වයිෆයි මෙන්න මෙතන හොටෙල් එකේ ඉන්න කියලා කෑමත් අරන් දීලා කන්න කියලා. මම ගියා පොඩ්ඩක් වටේ පිටේ බලන්න මොන වගේ තැනක්ද මේක. සහ මේකේ අපි වාහනයකින් එනවා නම් කොහෙද වාහන නවත්තන්නේ. සහ අපි පැත්තට ගියාට පස්සේ මොන වගේ දේවල්ද තියෙන්නේ කියලා බලන්න. පොඩ්ඩක් ගියා. ඇත්තටම මේ පරිසරේ මාරම ලස්සන. මීදුමත් එක්ක හරි ආස කරන
වෙද්ද එකක් තමයි ඒ වෙලාවෙත් තිබුණේ. ඉතින් ඇවිදින්න ආස හිතෙනවා කොහොමද කියලා. ඉස්සරහට ගිහින් බලන්න. ඉතින් මෙන්න මේ හොටෙල් එකේ තමයි අපි හොටෙල් එක රෙස්ටුරන්ට් එකේ තමයි අපි කන්න නැවතුනේ. සාධාරණ මිල ගණන් වලට කෑම තියෙනවා ඉතින් එතන. ඉතින් මෙතන පාරේ මෙහා පැත්තට පැනලා තමයි යන්න ඕන. පාර පයින්න බයයි. මොකද මේ මීදුම නිසා එන වාහන හරි වලටත් අපිව පේන්නේ නැහැ කියලා දන්නවා. ඉතින් ඉතින්ද කලර් ලයිට්ස් වල වැටෙනකම්ම හිටියක් වුණා. ඉතින් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මම යන පාරේ ළඟට යනකොට ළඟ විතරයි පේන්නේ. දුර මොකුත් පේන්නේ නැහැ. නිකන් අර වර්ල්ඩ් එන්ඩ් එක වගේ තමයි අර දුර බලනකොට පේන්නේ. ඉතින් මෙතනින් ගියාම ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් කෙලින්ම තියෙන්නේ මේ මෙතනට එන කට්ටියගේ වාහන නවත්තන්න තියෙන කාර් පාක් එක. ඉතින් ලොකු කාර් පාක් එකක් තියෙනවා. ඉතින් වාහනේ ගෙනව නම් මම හිතන විදිහට කිසිදු අය කිරීමක් ගන්නෙ නැහැ. මෙතන නවත්තලා යන්න පුළුවන්. හිම බලන්න හරි ට්‍රෙකින් කරන්න හරි ස්කී කරන්න හරි කැමති දෙයක් කරන්න. ඉතින් ඉස්නෝ තියෙන කාලෙට. ඒවන් බලා ගන්න පුළුවන් දැනටත් සාමාන්‍ය ප්‍රමාණයක මිනිස්සු ප්‍රමාණයක් ඇවිල්ලා ඉන්නවා. ට්‍රෙකින් කරන්න තමයි ගොඩක් අය දවස්වල ඇවිල්ලා හිටියේ. අර මං කිව්වා පල්ලෙහාට තිච්ච පාරේ ගිහිල්ලා ඒ ගඟ ගාව ට්‍රෙකින් කරන්නේ කැලේ යන්නේ කඳු වල යන්න තමයි තියෙන්නේ. මීටර් 100ක්වත් ඉස්සරහා පේන්නේ නැහැ කියලා තමයි ඉතින් මට නම් පේන්නේ මෙතන. ඉතින් කාර් එකකින්වත් නෙමෙයි ආවේ. අපි කැබ් එකක් හයර් කරගෙන තමයි ආවේ මේක බලන්න. ඉතින් කාර් එකක් ගත්ත කාලේ ආයේ එන්න බලාපොරොත්තුවක් තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ මේ වීඩියෝ එක එන්ජොයි කරන්න ඇති කියලා හිතනවා. මේ මොන වගේ පරිසරයකටද අපි ආවේ, මොන වගේ දේවල්ද අපි අත්ින්ද කියලා ඔයගොල්ලෝ දකින්න ඇති කියලා හිතනවා. ඉතින් මේ වගේ වීඩියෝස් වලට කැමති නම් අපි ස්පේන් වල සහ අපි යන හැමතැනම කොතන ගියත් කරන ඇඩ්වෙන්චර් දේවල් සහ අපේ ඩේ ටු ඩේ ලයිෆ් එකේ දේවල් අපි ඔයගොල්ලන්ට අරගෙන එනවා. ඒ වගේම පරිසරය ගැන ට්‍රැවල් වීඩියෝස් අරගෙන එනවා. ඉතින් ඔයගොල්ලන්ට මේ දවස්වල ස්පේන් වල හැමදේම වගේ අපි අරගෙන බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔයගොල්ලෝ මේකට කැමති නම් අපිට සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම මේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න. ඔයගොල්ලෝගේ යාළුවොත් එක්ක ෂෙයා කරගන්න කැමති නම් ෂෙයා කරගන්න. විශේෂයෙන්ම ස්පේන් වලට කැමති යාළුවෝ ඉන්නවා නම් මෙන්ෂන් කරලා ඒගොල්ලොත් එක්ක ෂෙයා කරන්න මේවා. ඉතින් ආයේ අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. එතකම් ඔයගොල්ලන්ට ජය වේවා.